Hello boys and girls. මොකද වෙන්නේ ඔන්න ඉතින් අදට ටුටු ඇවිල්ලා ඉන්න ආලුත් මලුත් විදියක් කරගෙන එන ඉතින් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් boys අද වීඩියෝ එකයි බලන්න යන්නේ දනුගයියා මැප් එකේ ඉතින් කොහොමද කියලා. ඉතින් අර පන්සල අපේ පන්සල කියලා මැප් එකක් හදලා තියෙනවානේ දනුගයියා. අන්න ඒක බලන්න තමයි ඉතින් අද වීඩියෝ එක අපි බලන්න යන්නේ. ඉතින් මචං channel එක subscribe පාරක් දාලා comment කරලා share පාරකුත් දාලා like කරලා set වෙමු. ඉතින් පියමු වැඩි කතා වුණේ අපි ඒක බලන්න යන්න. ඉතින් මචං ඉස්සෙල්ලා මෙන්න මෙතනට ගිහිල්ලා දනුගයියා ID එක මෙන්න විදිහට ගහගමු. ඉතින් 14යි 70යි 73යි 162 තමයි ඉතින් ID එක හැමෝම search කරලා බලන්න. ඉතින් map එකේ ගිහිල්ලා සුපිරි map එකක් තමයි ඉතින් මේ පාර ගහලා තින්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට ගිහිල්ලා යන්න ඕනේ මචං මේ offline කියලා තියෙන දැන්ට. ඊට පස්සේ එතන solo match කියලා solo play කියලා තියෙනවා. ඒක බලන්න ඕනේ. ඔයාලා download කරලා නැත්නම් download කරලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට match එකට වැටෙනවා මචං. පොඩ්ඩක් පරක්කුයි මේ match එකට වැටෙනවා මචං. මේ match එක ඇවුලද්ද phone එක ඇවුලද්ද දන්නේ නැහැ. phone එක ට්‍රක් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් අපිව match එකට වැටෙයි. ඉතින් ඔන්න ඔය විදිහට වැටෙනවා ඉතින්. ඔන්නතරම් මාව මචං බග් වුණා. ඒ පේනවනේ පින් එක 900 ගාන තියෙන්නේ. මේ ගේම් එකක් ගැහුවොත් යන්න. ඔන්නෝම ඉතින් ටිකක් වෙලා තිබිලා මචං මාව මෙන්න විදිහට මැප් එකට වැන්න. ඉතින් මචං ඉස්සෙල්ලා අපිට මේ විදිහට බලා ගන්නවා පහන් සෙට් එකක් තියලා දෙනවා මචං. මෙතනට ගියාම කාපාට කොටුවක් කරලා සීන් එකක් වෙනවා. ඉතින් මුකුත් වෙන්නේ නැහැ එතන. මම පොඩ්ඩක් දඟලලා බැලුවා ඉතින් මොකද වෙන්නේ කියලා. එහෙම කේස් යන්නේ මම ඉතින් අතල්ලේ රජුටවත් දැම්ම දන්නේ නැද්ද ඉතින් පොඩ ඉතින් මම ඔන්නෝම ගහලත් බැලුවා ඉතින් මුකුත් වෙන්නේ නැහැ මචං. එතන නිකන් පහන් ටික දිහා බලාගෙන ඉන්න තමයි සීන් එකක් තමයි තියෙන්නේ ඉතින් මචං. ඉතින් ඊට පස්සේ මචං මම මෙන්න මේ විදිහට අනිත් පැත්තේ පහන් සෙට් එකක්ද මොනවාද සෙට් එකක් තියෙනවා අන්න ඒක බලන්න ගියා හතුද කොහෙද. මෙතන මේ පේනවනේ ඉතින් අපේ දනුගයියා අපේ වංශල කියලා ඉතින් බෝඩ් එකක් ගාලා සුපිරිටම හදලා තියෙනවා. ඉතින් අපි ඉස්සලාම යන් චෛත්‍ය පැත්තට පොඩ්ඩක් නිකන් වටයක් දාලා එන්න. අපි මේ වන්දනා ගමනක් නෙවෙයි යන්නේ වන්දනා කරන්න නෙවෙයි යන්නේ ඉතින් නිකන් බලෙන්න විතරයි ආයේ. මෙතනට ගියාම මචං මෙන්න මේ විදිහට භාවනා කරන සීන් එකක් තියෙනවා. මෙතනට ආවම මචං මෙතන වැඳ වැටෙනවා සීන් එකක් තියෙනවා. ඉතින් ටිකක් පොඩ්ඩක් නැවිලා ගණන් ගන්න ඒවා. ඒවා ඉතින් ගේම් එක යවලන්න මචං. දනුකය සුපිරිට මැප් එක හදලා තියෙනවා ඉතින්. පේනවනේ ඉතින් ආයි පාරක් තමයි. දැන් වාජේ භාවනා කරන්න තියෙන ඉතින් අපි බැලුවනේ. මේ වම් පැත්තෙන් දිනවා මචං මෙන්න පහන් කූඩු සෙට් එක ගාවින් ඔන්න ඔය විදිහට ගියාම මේ යනවා පහන් කූඩු 100ක් විතර යනවා බෑ. මේ අමුතුම එකක් ඉතින් ඒකත්. ඒක පට්ට ලස්සනයි බං. උඩට බලහම කූඩු ප්ලේස් අර දහස දිහා මාර ලයින් ඉන්නේ. පාරක් තමයි ඉතින් මේක. සුපිරි මැප් එකක් ඉතින් අපි මේ චෛත්‍ය වලේ පොඩ්ඩක් රවුමක් ගාමු එක. චෛත්‍ය සුපිරිටම හදලා තියෙනවා මචං. ඉතින් ලංකාවේ වගේම ඉතින් මැප් එක තියෙනවා සුපිරියක් තමයි. ඉතින් දැන් අපි යමු මචං මේ බෝගා බලන්න. බෝධීන් වහන්සේ බලලෙමු ගිහිල්ලා ඉතින් මේ විදිහට මේ පැත්තට යන්න ඕනේ. ඊට පස්සේ අර අපි හම්බෙන තැන කෙලින් පාර යන්න ඕනේ මචං. මම පොඩ්ඩක් බැලුවා මෙන්න මෙතන මොකද්ද සීන් එකක් තියෙනවා කියලා. මේ මුකුත් එතන නැහැ බෑ. මේ හින්දා මම ජීවිත ගැපුණා ඉතින්. ඉතින් ඊට පස්සේ අපි මේ බෝධීන් වහන්සේ බලන්න. නිකන් බලන්න විතරයි යන්නේ. වඳින්න නෙමෙයි. වැඳලා තෙමු ඉතින් පොඩ්ඩක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට බෝධීන් වහන්සේ බලා ගන්න පුළුවන් මචං. මෙහා අයිනක තියෙනවා. මෙතනක් තියෙනවා කහපාට තියෙන්නේ. එතනට ගියාම භාවනා සීන් එකක් තමයි තියෙන්නේ. මෙතනට ආවම වැඳ වැටෙන සීන් එක තියෙනවා. ඉතින් මරු මේ දකුණු පැත්තෙන් දනුකය FF කියලා මේ වෝටර් මාර්ක් එක උත්තරලා තියෙනවා. දැන් ඉතින් මචං යන් අපි ලොකු බුදු පිළිමයක් තියෙනවා. ඒක බලන්න යන්න මචං. ඒකත් සුපිරියෙන් ඩිසයින් කරලා තියෙනවා ඉතින් දනුකයියා. ලංකාවේ මේ වගේ මැප් එකක් හදමු. එකම ප්ලේ තමයි ඉතින් දනුකයියා YouTube මේ මෙතනට ආවම පහනක් පූජා කරන්න අර මල්ද කොහෙද තියෙන්නේ මල් පූජා කරන්න සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒතරම් මරු ඉතින් පිටම හදලා තියෙනවා දනුකයියා.
මෙතන ගියාම වැඳ වැටෙනවා අර සීන් එක තමයි තියෙන්නේ. වඳින්න තියෙන්නේ ඉතින් උතන්ටලා නැවිලා පහන් කුඩුඩක් තියෙනවා. මෙතෙන් ගියාම භාවනා කරන්න පුළුවන්. ඉතින් සුපිරි පාරක් තමයි තියෙන්නේ. මගේ පින් එකත් යනවා මචං. යනවා 999ටම යනවා. මගේ ෆෝන් එකේ ඉතින් රත් වෙලා තියෙන්නේ හින්දා ලැග් වෙන්නේ. ඉතින් පාරක් තමයි ඉතින් මම මචං මැප් එක සුපිරියක්. ඉතින් කතා කරලා කියලා වැඩක් නැහැ. ඉතින් මේ අහසෙන් බලහම විතර තොරණකුත් ගහලා තියෙනවා. ඉතින් දනු ගයියා වෙනවා ඇති. සුපිරිටම තොරණකුත් ගහලා තියෙනවා විසක් එකට. පාරක් තමයි ඉතින් මරුබන් පන්සල. ඔයාලත් නිකන් වටයක් දාලා බලන්න. ඉතින් අද වීඩියෝ මෙච්චර කතා කරන්නේ. අපි අලුත් මලුත් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. ඉතින් හැමෝටම ජය වේවා.